අයිබෝන් හැමදෙනාටම අපි මේ වීඩියෝ ටියුටෝරියල් එකෙන් බලමු while loop එකයි switch case එකයි ගැන. අපි මුලින්ම while loop එක ගැන කතා කරමු. while loop එකක් අපිට ඕන වෙන්නේ මොකක් හරි condition එකක් යටතේ මොකක් හරි දෙයක් repeat වෙන්න ඕනේ නම් වගේ වැඩකට තමයි අපි while loop එකක් පාවිච්චි කරන්නේ. ඒක මේ example එකත් එක්ක ඔයගලන්ට පැහැදිලි වෙයි. මෙන්න මෙහෙමයි. දැන් මේ block of codes එක ඇතුලේ තියෙනවා variable එකක්. initialize කළා මම මේ count කියන variable එකට බිංදුව assign කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ while loop එක. while loop එක පටන් ගන්න මෙතනින් ඉවර වෙන්නේ මෙතනින්. හරි. මේක ඇතුලේ තියෙන දේවල් තමයි සිද්ධ වෙන්න ඕනේ. දැන් මම මෙතන condition එකක් දාලා තිනවා while loop එකට. while loop එකේ condition එක තමයි count එක 10ට වඩා අඩු නම් සහ 10ට equal නම් 10ට equal හෝ 10ට වඩා අඩු වෙනකන් මේ loop එක ඇතුලේ තියෙන දේවල් සිද්ධ වෙන්න කියන එක තමයි මේ while loop එකේ තේරුම. හරිද? අපි බලමු මොකද්ද සිද්ධ වෙන්න කියන්නේ කියලා. 10ට වඩා count එක අඩු නම් හෝ 10ට equal නම් echo කරන්න කියනවා count කියන value එක comma එකකින් separate කර. ඊට පස්සේ ඒ කියන්නේ දැන් අපි බලමු මුලින්ම මෙතන තියෙන count එක බිංදුවයි. මෙතෙන්ට එනකොට බිංදුවයි. බිංදුව කමා මෙතෙන්ට එනකොට මේ count plus plus කියන්නේ count එක එකකින් වැඩි වෙන්න කියන එක. එතකොට count එක එකයි. එක වෙලා ආයි එක මෙතන උඩට යනවා. එකක් 10ට වඩා අඩුයිනේ. ඒක හින්දා ආයි මෙතෙන්ට එනවා. එක print වුණා. කමා එකක් වැටුණා. එක print වෙන්නේ මෙතනින් count එක කමා එකක් වැටුණා. ආයි count එක වැඩි වුණා 2 වුණා ආයි මෙතෙන්ට ආවා 2 10ට වඩා අඩුයි 2 මෙතෙන්ට ආවා 2 print වුණා කමා එකක් ආවා ආයි මෙතෙන්ට ඇවිල්ලා 2 3 වුණා 3 විදියට ඉන්ක්‍රිමන්ට් වුණා ඊට පස්සේ ආයි 3 මෙතෙන්ට එනවා එන්නේ විදියට මේ ලූප් එක දිගටම යනවා මෙන්න මේ මෙතන මොකද්ද කියලා තියෙන්නේ මෙතන මේ කියලා තියෙන්නේ මෙහෙමයි මේ while loop එකේ condition එක false වෙච්ච වෙලාවට condition එකක් true වෙනකන් විතරයි while loop එක ඇතුලේ තියෙන දේවල් සිද්ධ වෙන්නේ false වෙච්ච හැටියේ while loop එකෙන් එළියට skip වෙනවා එළියට පනිනවා හරිද දැන් මෙතන 10ට equal වෙනකන් එනවා ඒ කියන්නේ මෙතන 10 කියලා එක තැනක ඉන්ක්‍රිමන්ට් වුණා. දැන් මෙතනට 9 ආපු වෙලාවක මේක 10 කියලා ඉන්ක්‍රිමන්ට් වෙනවනේ. 10 වෙනකම් මෙතෙන්ට එනවා. 10ත් මේක ඇතුළට යනවා. මොකද 10 equals නේ තියෙන්නේ. less than or equal. එහෙනම් 10 මෙතෙන්ට ආවා. ඊට පස්සේ 10 මෙතෙන්ට ආවම 11 වෙනවා. 11 වෙනවා. 11 මෙතෙන්ට ඇවිල්ලා අන්න මෙතෙන්දි condition එක false වෙනවා. එතකොට 11 කියන value එක අපි පොඩ්ඩකට ඒක එතනම තියාගමු. ඊට පස්සේ මෙතන count එක 11 වුණානේ. මෙන්න මෙතන වෙන්නේ echo මේ br කියන්නේ new line එකක් count colon ඊට පස්සේ මේ count එක මෙන්න මෙතනට ඉතුරු වෙච්ච count එක print වෙනවා. දැන් මෙතන 11 නේ උනේ. ඒකින්ද මෙතන 11 print වෙනවා. අපි දැන් මේක save කරලා run කරලා බලමු. මම මේක while.php කියලා save කරා. එතන while.php enter මෙන්න දැක්කද? බිංදුවෙන් පටන් ගත්තා. බිංදුව ආවා 10ට අඩුයි print වුණා වැඩි වුණා 1 වුණා 1 මෙතෙන්ට ආවා මෙන්න මේ විදිහට output එක ආවා පස්සේ
11 වුණානේ එක තැනකදී. 11 වුණාට පස්සේ කන්ඩිෂන් එක false වෙනවා. false edge හැටියේ මෙන්න මේ එකෝ එකට පැනලා ඒක print වෙනවා. හරි. දැන් අපි ඊළඟට බලමු කොහොමද switch case එකක් වැඩ කරන්නේ කියලා. switch case එකේ වෙන්නේ මෙහෙමයි. switch case එකේ එක option එකක් තෝරගෙන ඒ option එක නම් මෙන්න මේ වැඩේ කරන්න, ඒ option එක නෙවෙයි නම් තියෙන්නේ වෙන වැඩක් කරන්න, ඒ option දෙකම නෙවෙයි නම් වෙනත් වැඩක් කරන්න වගේ එන්න එහෙම command එකක් දෙනවා වගේ දෙයක් කිව්වොත් ඒක නිවැරදි. මම කෝඩ් එක මෙතන paste කරගන්නවා. හරි. මෙන්න මෙතන දැන් මම මේක කෝඩ් එක ඔයගොල්ලන්ට කරනකොට තේරෙයි මොකක්ද අතරම ස්විච් කේස් එකක් කියන්නේ කියලා. හරි. මෙතන මම variable එකක් assign කරා. variable එකට assign කරා value එක 2 කියලා. අපි declare කරපු variable එක මේක. ඒක හරි. ඊපස්සේ switch a මේ variable එක මෙතෙන්ට දාගත්තා. මෙන්න මෙහෙම එකක් දානවා switch cases වල case 0. case 0. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන value එක 0 නම් මේ case 0 කියන එකේ තේරුම ඒක. මෙතන තියෙන value එක 0 නම් echo a equals 0. a equals 0 කියන එක a equals 0 කියලා print වෙනවා. මේ හැම කේස් එකකටම පස්සේ අපි බ්‍රේක් එකක් දාන්න ඕනේ. බ්‍රේක් දාලා semicolon දානවා. ඊට පස්සේ අපි ඊළඟ කේස් එකට යනවා. case 1 මේක 1 නම් a කියන variable එක 1 නම් echo a equals 1. එහෙම නැත්නම් break. ඊට පස්සේ case 2 මේක 2 නම් echo a equals 2. ඒකත් නෙවෙයි නම් break. මේ එකක්වත් නෙවෙයි නම් මේ 1 2 0 1 2 තුනෙන් එකක්වත් නෙවෙයි නම් අපි default එකක් දානවා. මේක default කියන එක සාමාන්‍යයෙන් හැම case switch case එකකටම පොදු එකක්. default කියලා දානවා. වෙන මොකක් හරි අගයක් නම් තියෙන්නේ echo a is not 0 1 or 2 break කරා. මෙන්න මේකයි basic structure එක switch case එක. මම මේක save කරනවා දැන්. switch.php save. මේක මම run කරනවා. බලමු. case එක මෙතන A2යි case 2 වලටයි එතකොට එන්නේ. case 2 echo variable එක 2යි නම් a equals 2. හරි. අපි දැන්ට මේ value එක වෙනස් කරමු. 3 කියලා. save කරා. ඊට පස්සේ මම refresh කරා. අන්න දැක්කද? a is not 0 1 or 2. දැක්කනේ? මේ තියෙන කේස් වලින් එකක්වත් නෙමෙයි. ඒ කියන්නේ 3. එතකොට ඒක අයිති වෙන්නේ default case එකට. ඒක හින්දායි මේක print උනේ. හොඳයි. මම හිතනවා මේ ටියුටෝරියල් එක ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ ටියුටෝරියල් එකෙන් බලමු for loop එකයි for each loop එකයි ගැන. එහෙනම් අපි ඊළඟ ටියුටෝරියල් එකෙන් හම්බ වෙමු.